කෝට්ටේ රජ වෙච්ච වීරබාහු අලකේෂ යුද්ධයෙන් වීරබාහු ජයග්‍රහණය කරනකොට අලකේශ්වර ඉන්දියාවට පැමිණ යනවා. කාලයත් එක්ක වීරබාහු රජුරන්ගෙන් පස්සේ ඔහුගේ පුතු දෙන්නට මේ රාජධානිය කෝට්ටේ රාජධානිය උරුම වෙනවා. හැබැයි මේ වෙනකොට නැවත වතාවක් ලංකාවට එන අලකේශ්වරයන් පුතු දෙන්නව පරාජය කරලා කෝට්ටේ රාජධානියේ රජකම ලබා ගන්න. ඔන්න ඔතනින් තමයි මේ කතන්දරේ පටන් ගන්න. ඔය කාලේ වෙනකොට චීනය පාලනය කරන්නේ මින් රාජ්‍ය පෙළ මත. මින් අධිරාජ්‍යයට අවශ්‍ය වෙලා තියෙනවා පෙරදිග වෙළඳ බලය තහවුරු කරගන්න. ඉතින් ඔහුගේ ඉන්න දක්ෂම නාවික සෙන්පතියෙකු වෙච්ච චෙන් හෝව මේ සඳහා 1811 දී ලංකාවට විශාල හමුදාවක් එක්ක ආක්‍රමණයක් දියත් කරනවා. ආක්‍රමණයේ සිරකරුවන් බවට පත් වෙන වීර අලකේශ්වර සහ ඔහුගේ පවුලේ උදවිය සිරකරුවන් හැටියට චීනයට අරගෙන ගියත් එදා චීනය පාලනය කරපු